සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා සනීපෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. කොහොමද ඉතින් වෙසක් ගෙවුනේ? වෙසක්කට පන්සල් ගියාද? වෙසක් කූඩු බලන්න ගියාද? ඉතින් දන්සල් එහෙම වැන්නද? ඔන්න මම නම් වෙසක් පොය දවසේ උදෙන්ම මේ ලෑස්ති වෙන්නේ කිරිබත් වෙලා කිරි ආහාර පූජා කරන්න බුදුහාමුදුරුවන්ට. ඉතින් ඔන්න මගේ කිරිබත් එක දැන් ලෑස්ති. මම මේක පිඟානකට වඩලා මුල්ම කොටස වෙන් කරගන්නවා බුද්ධ පූජාව තියන්න. මම බුද්ධ පූජාව ලෑස්ති කරනකම් අපේ දෙන්න ලොකු වැඩක් ගේ ඉස්සරහ පැත්තේ. ඊයේ මම දෙන්නට කිව්වා අපි වෙසක් කූඩු හදලා ඉවර කරමු ඊයේ කියලා. හැබැයි දෙන්නම කම්මැලි දෙන්නෙක් වගේ මට කිව්වා නෑ නෑ අපි උදෙන්ම වෙසක් කූඩු හදලා ඉවර කරන්නම් කියලා. මේ සැරේ අපිට හදන්න කූඩු ගොඩකුත් නෑ. පොඩි කූඩුවක් එකක් තමයි අපි හදන්න හිතන් ඉන්නේ. අපි ඔක්කොටම එච්චර හොඳ නෑ සෞඛ්‍ය තත්ත්වය හැමෝටම හිම්බිරිස්සාව වෛරස් එක හැදිලා. ඉතින් මේ කතා කරන වොයිස් කරන වෙලාවෙත් මට නම් ටිකක් අපහසුයි කතා කරන්න. ඉතින් ඔන්න ඒ දෙන වෙසක් කූඩුව හදනකම් මම කිරිබත් එක වඩා ගත්තා. ඊට පස්සේ වෙන කරගෙන බුද්ධ පූජාවට අපි දැන් ලෑස්ති වෙන්නේ බුද්ධ පූජාව තියන්න. මේ වැඩේට ඉතින් අපේ බබා හරි උනන්දුවෙන් එකතු වෙනවනේ හැමදාම. මං ඉතින් එයාට ඒව කරන්න අවස්ථාව දීලා ඉන්නවා. මොකද එයාත් ඉගෙන ගන්න ඕනේ මේ දේවල්. අද ඉතින් මගේ වොයිස් එක ඕගොල්ලන්ට එච්චරම හොඳ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මට මේ තාම හරියටම හොඳ නැහැ. ඔන්න අපි මල් පහන් තියලා හඳුන් කෝරුපත්තු කරලා බුද්ධ පූජාව තියලා ඊළඟට ලෑස්ති වෙන්නේ මේ දෙන කොහොමත් වෙසක් කූඩුවක් හදාගෙන හිටියේ. මමත් ඒ වැඩේට පොඩ්ඩක් ඔළුව දාන්න යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙයා මෙහෙම පහන තියද්දි මට වැරද්ද එක දෙයක් කියන්න හිතුණා. මොකද අපේ දරුවන්ට අපි මේ වගේ පුංචි පුංචි දේවල් වල අත්දැකීම් තනියෙන් ගන්න ඉඩ දෙන්න ඕන. හේතුව තමයි විශේෂයෙන් දුවෙක් නම් එයා ඉතින් අනාගතේ කවදා හරි ගෙදරක් ලස්සන කරන්න ඉන්න කෙනෙක්නේ. පවුලක් ලස්සන කරන්න ඉන්න අම්මා කෙනෙක් බිරිඳක් වෙන්න ඉන්න කෙනෙක්නේ. ඉතින් මේ වගේ සිරිත් විරිත් ගති පැවතුම් ඉගෙන ගන්න එක හරිම වටිනවා ලස්සන පවුලකට. අසල තියෙන දීපෙත් සුන්දර නෑ. දෙපාර්ට් නැගිට ගමන් අපෙන් වැඩ ගන්නවා. ඒකක්වත් දෙන්නේ වෙසක් පොය දවසේ උදේම අපි ඉතින් කිරි ආහාරයෙන් පූජා කරලා වැඩ ඔක්කොම ඉවර කරලා දැන් මේ ටික දවල් වෙලා එළියට බහින්න හදන්නේ පොඩි ගමනක් යන්න. පොළොන්නරුවේ කියන්නේ වෙසක් කියන්නේ ඉතින් දන්සැල් තමයි. ඔන්න ඉතින් අපි යන්නේ දන්සැල් වදින්න. යමු අපිත් එක්ක. මේ ලොකු ආහල පොලිම තියෙන පොළොන්නරුව දිහාට. අපි මේ යන්නේ පොළොන්නරුවෙන් එළියට. මේගොල්ලෝ ඔක්කොම යන්නේ මේ පොළොන්නරුවේ තියෙන දන්සැල් වඳින්න. පොළොන්නරුවේ තැන තැන හරියට දන්සැල් අයිස්ක්‍රීම්, අයිස් කොෆි, බෙලිමල්, තව නොයෙකුත් බත් දන්සැල්, විවිධ කෑම කඩල දන්සැල්. අපිත් ඉතින් ඔය අඩුපාඩුවට ඒවත් තවමත් දාලා තමයි මේ එළියට යන්නේ. අපි යන්නේ ටිකක් ගම ඇතුලේ තියෙන දන්සැලකට. මොකද අපේ මහත්තයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ගෙයක් ගාව තමයි ඒක තියෙන්නේ. ඉතින් අපිට ආරාධනාවක් ලැබුණා එන්න කියලා. ඔන්න ඉතින් අපි ගියා ඒ දන්සැලට. යන අතරමඟ ඉතින් හරි ලස්සනයි මේ පරිසරය. ඕවා දැක්කහම දන්සැලුයි බතුයි ඔක්කොම අමතක වෙලා මං ඉතින් මේ ඔටු කඳ උඩට නැගලා ඉඳගෙන ඈත බලන් හිටියා. ටිකක් වෙලා හම්බෙච්ච වෙලාවේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න, මනස ටිකක් සැහැල්ලු කරගන්න. මේ දර්ශන හරිම වටිනවා. ඉතින් ඔන්න මං ඒක දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඊට පස්සේ දන්සැලෙන් බතුත් කාලා අපි ආපහු ගෙදර යන්නයි මේ හදන්නේ. ආපු පාරෙම අංගනට පෙන්නන්නම් අපේ දන්සල. අපි කෑම කවපු දන්සල.
මේ දන්සලනුයි අපි කෑවේ. අපු විදිහ මේ වැදගත්. යන විදිහයි. ආපු විදිහ නෙමෙයි වැදගත්. කාලේ යන විදිහ. බාන පොලි වේලකෝ. දන්සලුත් වැඳලා හොඳ නින්දකුත් දාලා ගෙදර ඇවිල්ලා අපි මේ ලෑස්ති වෙන්නේ අද දවසේ ඊළඟ වැදගත් වැඩේට යන්න. මොකන්ද? අපි ඉතින් වෙසක් දවසේ හැමදාම හවස් වරුවේ වෙසක් කූඩු එල්ලලා බකට් පත්තු කරලා අපේ ගේ වටේ පොඩ්ඩක් ලස්සනට සරසනවානේ. ඉතින් මේ වැඩේ තමයි අපි මේ පටන් අරගෙන තියෙන්නේ. දැන් මම මේ බකට් ටික ඉටිපන්දන් ගහලා ලෑස්ති කරගන්නවා. එතකන් තාත්තයි දුවයි දෙන්න එළියේ වෙසක් කූඩුවේ අඩුපාඩු බලනවා එල්ලලා. ලයිට් එක පාට හොඳද? ඕවා බල ඉන්න දෙන්නත් එක්ක. මං ඉතින් මේ වැඩේ කරාට මොකද මේව පත්තු කරන්න නම් මං හරි බයයි. මොකද හුඟක් වෙලාවට මම පත්තු කරනකොට මේව ගිනි ගන්නවා. ඒක නිසා ඉතින් මම කැමති මේ දෙන්නට මේව පත්තු කරලා එල්ලන්න දීලා ඒ එල්ලපු බකට් දිහා පැත්තකින් ඉඳගෙන රෑ වෙලා ඉතින් ඔය හිමිසරේ බලාගෙන ඉන්න තමයි. කොහොම වෙතත් මේ වැඩේ මං කරනකම් අර දෙන්න වෙසක් කූඩුවේ වැඩේ ඉවරයි කියලා වගේ තමයි මට ඇහෙන්නේ. මං ඉතින් ඉක්මනට අත ඉක්මන් කරා වැඩේට. ඔන්න අපේ දෝනි දැන් අරගෙන මේ ඒ ටික එල්ලන්න තමයි යන්නේ. පේනවනේ. ඉතින් රෑ වෙලා මේ විදිහට ගේ වත්ත පුරාම බකට් එල්ලපුවාම හරිම ලස්සනයි. මේ දර්ශනය මම පොඩි කාලේ ඉඳලා එක විදිහටම ආසාවෙන් විඳින දර්ශනයක්. මම මේ මගේ දුව විතර චූටි කාලේ ඉඳලා මමත් මේ වගේ බකට් පත්තු කරනවා ගෙදර. අපේ අම්මා ගෙනල්ලා දෙනවා. අයියලා අක්කලා මායි එකතු වෙලා ලොකු වෙසක් කූඩු හදලා වෙසක් කූඩුත් එල්ලලා බකටුත් පත්තු කරලා වටේ ගෙවල් වල තියෙන වෙසක් කූඩු බලන්නත් යනවා. ඔන්න බලන්නකෝ හරි ලස්සනට වෙසක් හඳ පායලා අපේ ගෙදරට උඩින් ඉහළින් ඉතින් ලයිට් ටික ඔක්කොම එළිය ඕෆ් කරලා අපි මේ එළියට වෙලා මේකේ ලස්සන ටිකක් බලලා ගියා අපේ ඊළඟ වැඩේට. ඒක තමයි අපි දෙන්නටම වෙසක් පොයි දවසේ ඕනේ වුණා නිස්කලංකේ බුදුන් වඳින්න. ඉතින් කලින් හවස් වෙලා ගියොත් ගොඩාක් සෙනග ඉන්න හින්දා අපි චුට්ටක් රෑ වෙලා මේ රෑ 9:00 විතර අපි ගියා රන් කොත්තහෙර ළඟට නිදහසේ බුදුන් වඳින්න. ඉතින් මළුවේ කෙළවරකට වෙලා මං ඇති තරමට බුදුන් වඳිනකම් තාත්තයි දුවයි දෙන්න මළුව වටේ ඇවිද මේ ලස්සන විදුලි බුබුලු බල හිටියා ඉතින්. ඔන්න ආපහු ගෙදර ඇවිල්ලා අපි තුන්දෙනා මේ කෝපි එකකුත් හදාගෙන එළියෙන් ඉඳගෙන මේ ගෙවන්නේ හරි ලස්සන පෑ ගානක්. ඉහළින් වෙසක් හඳ පායලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් ලයිට් ටික ඕෆ් කරපුවාම අපි අර පත්තු කරපු බකට් හරිය ලස්සනට පේනවා. ඉතින් ඔය අතරේ මේ තාත්තයි දුවයි දෙන්න මාමයි අපි තුන්දෙනාම එකතු වෙලා අර ඉස්සර කාලේ අපි පුංචි කාලේ වෙසක් කූඩු හදපු හැටි ඔය වගේ රස අතීත කතා මතක් කර කෝපි එකක් බොන ගමන් තමයි මේ ඉන්නේ එළියට වෙලා. ඉතින් ඔයාලටත් ඇති නේද මේ වගේ ලස්සන මොහොතවල්. මම හැමදාමත් කියනවා වගේ කවදාවත් මේ මොහොතවල් ඔහේ ගෙවිලා යන්න දෙන්න එපා. ඔයාලට පුළුවන් තරම් ඒවා ලස්සන කරගන්න බලන්න. හේතුව තමයි හැමදාමත්ම මං කියනවා වගේ ඒ මොහොත ආයේ එන්නේ නැහැ. අපි කවදා හරි වයසට ගිහිල්ලා මේවා දිහා ආයෙත් බලනකොට මම නම් කැමති මගේ මතක පොතේ තියෙන මේ රස පිටු මේ වගේම කෝපි එකක් හදාගෙන ඉඳගෙන ආයෙමත් විඳින්න. ඒ නිසා ඔයාලටත් සුන්දර මතක තියෙන සුබ දවසක් වේවා.